ජොහන්තුමාගේ සුවිශේෂයේ 11 වන පරිච්ඡේදයේ 45 වන වගන්තියේ සිට 56 වන වගන්තිය දක්වා මරියා වෙතට ආ ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් ජේසුස් වහන්සේ කළ දේ දැක උන්වහන්සේ අදහාගත්හ. එහෙත් ඔවුන්ගෙන් ඇතමෙක් පරිසවරුන් වෙතට ගොස් ජේසුස් වහන්සේ කළ දේවල් ඔවුන්ට සැලකලහ. එවිට නායක පූජකයෝද පරිසවරුද ශ්‍රේෂ්ඨාධිකරණය රැස් කරවා අපි කුමක් කරමුද? මේ මිනිසා බොහෝ හාස්කම් කරයි. අප ඔහුට මෙසේ ඉඩ හැරියොත් සියල්ලන්ම ඔහු අදහා ගනු ඇත. එවිට රෝමවරුන් පැමිණ අපේ ශුද්ධස්ථානයත් අපේ ජාතියත් වනසනු ඇතැයි කීහ. ඔවුන්ගෙන් එක්කෙනෙකු ඒ අවුරුද්දේ උත්තම පූජකයා වූ කයාපාස් කතා කොට ඔබ දන්නා දෙයක් නැත. මුළු ජාතියේ විනාශයට වඩා ජනතාව උදෙසා එක මිනිසෙකුගේ මරණය යෝග්‍ය බව ඔබට තේරෙන්නේ නැතැයි කීහ. මෙය ඔහුම හිතා කී දෙයක් නොවේ. ඒ වනාහි ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයාව සිටි බැවින් ජේසුස් වහන්සේ ජාතිය උදෙසාද ජාතිය උදෙසා පමණක් නොව දෙවියන් වහන්සේගේ විසිරී ගිය දරුවන් එක්රැස් කරන පිණිසද දිවි පිදිය යුතු බවට ඔහු පැවසූ දිවැසිකීමකි. එබැවින් එදා පටන් ඔහු උන්වහන්සේ මරන්නට කුමන්ත්‍රණය කළහ. ඒ නිසා ජේසුස් වහන්සේ ජුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ධියේ නොගැවසී එයින් ඉවත්ව පාලු කරයට යාබද පෙදෙසෙහි ඒප්‍රායිම් නම් නුවරට වැඩම කර ශ්‍රාවකයන් සමග එහි නැවතී සිටිසේක. එකල ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ලංව තිබිණි. මංගල්‍යයට තම තමන් පවිත්‍ර කරගන්නා පිණිස බොහෝ දෙනෙක් පිටිසරින් නික්ම ජෙරුසලමට ගියහ. එවිට ඔහු ජේසුස් වහන්සේ සොයමින් දේවමාලිගාවේ සිටියදී ඔබ කුමක් සිතන්නහුද? ඔහු මංගල්‍යයට නෑවිත් සිටීදැයි ඔවුනොවුන් අතර කතා කරගත්හ. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දවසින් දවස ස්වාමින් වහන්සේව විනාශ කරලා දමන්නට පරිසෙවරු නායක පූජකවරු උත්සාහ කරනවා. ස්වාමින් වහන්සේ ඔවුන්ට තර්ජනයක් බවට පත් වුණා. එමක් නිසාද ජනතාව ස්වාමින් වහන්සේව අදහා ගන්නකොට ඔවුන් කල්පනා කෙරුවා හැම කෙනෙක්ම මේ මිනිසා පසුපසේ ගියොත් අපිට මොනවද වෙන්නේ? ප්‍රේමවන්තේනි, අද සමාජය තුළ අපගේ ජීවිතවල යථාර්ථයත් මෙන්න මේ ආකාරයි. මිනිස්සු තමන්ගේ වාසියට තමයි හැමදේම කරන්නේ. තමන්ගේ ප්‍රයෝජනයට, තමන්ට ලාභයක් උපයාගන්න මිනිස්සු හැමදේම කරන්නේ. ප්‍රේමවන්තේනි, ස්වාමීන් වහන්සේ අද හැම කෙනෙකුටම අභියෝගයක් වෙලා ස්වාමීන් වහන්සේසේ අභියෝගයක් බවට පත් වුණේ ජනතාව අතර උන්වහන්සේ ප්‍රසිද්ධ චරිතයක් වුණු නිසා. කොහොමද ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ වුණේ? උන්වහන්සේගේ දූත මෙහෙවර තුළ. උන්වහන්සේ වචනයෙන් පමණක් නෙමෙයි ක්‍රියාවෙනුත් හැම දෙයක්ම කරලා පෙන්නවා. ස්වාමීන් වහන්සේ අසරණ මිනිසුන්ට කොච්චර ආදරය කළාද? ස්වාමීන් වහන්සේ ඔවුන් සමග විශාල ගමනක් ගියා. කිසිම කෙනෙක් උන්වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ. උන්වහන්සේවයි ජනතාව ප්‍රතික්ෂේප කරේ. විශේෂයෙන්ම පරිසවරු නායක පූජකයෝ ශ්‍රේෂ්ඨාධිකරණය රැස් කරලා ඔවුන් කතා කළා, මොනවද අපි මේ මනුස්සයට කරන්නේ? ඔහු එන්නෙම අපිට අභියෝගයක් වෙනවා. ප්‍රේමවන්තේනි, මේක හරියට නාට්‍යයක් වගේ. ස්වාමින් වහන්සේව විනාශ කරන්නට සැලසුම් කරනවා. ස්වාමින් වහන්සේව සැබවින්ම ඔවුන්ට විනාශ කරන්නට පුළුවන්ද? බැහැ ප්‍රේමවන්තේනි. ස්වාමින් වහන්සේ මිනිසෙක් හැටියට දුක් විඳා. නමුත් උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල සදා අමරණීය තැනැන් වහන්සේ බවට පත් වුණා. ස්වාමින් වහන්සේ අද දවසේදී අපි හැම කෙනෙකුටම නැවතත් පවසනවා. ප්‍රේමවන්තේනි, උන්වහන්සේ කළ යුතු දේ කළා. දෙවියන් වහන්සේගේ විසිරී ගිය දරුවන් උන්වහන්සේ එක්රැස් කෙරුවා. ඒ වගේම උන්වහන්සේ මිනිසෙන් උදෙසා ජීවිතේ පූජා කරන්නට දැන් සූදානම් වෙනවා.
උන්වහන්සේ දේවතාත්තගේ කැමැත්තට තමයි හිස නමන්නේ. ජුදෙව්වරු අතරෙහි තවත් උන්වහන්සේ ප්‍රසිද්ධියේ ගැවසෙන්නේ නැතුව උන්වහන්සේ එයින් ඉවත් වෙලා පාලුකරයට යාබද ඒ ප්‍රයිම් නම් නුවරට වැඩම කරලා ශ්‍රාවකයෝ සමග එහි ජීවත් වුණා. මේ අවස්ථාවේදී පාස්කු මංගල්‍යය ලංලංව පැමිණෙනවා. අපිත් අපගේ ජීවිතයේ ඒ පාස්කු මංගල්‍යයට සූදානම් වෙමු ස්වාමින් වහන්සේත් සමග. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. සියලු බලදේ මහොත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.